බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක් වෙන මාලිමාව ආණ්ඩුවේ ඇමති කෙනෙක් වෙන ලාල්කාන්ත. ඉතින් ඇත්තටම ඔහු බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක් වෙන්න හේතුව තමයි ගොඩක් දුරට ඔහු නිහතමානී හා ඇත්ත කතා කරන ඇමති කෙනෙක් විදිහට ජනතාව පැවසීම. ඉතින් මේ ආකාරයට ඔහු පහුගිය දවසේ නියම වැඩක් කරලා තියෙනවා. ඔහුගේ තිබුණු ඇමති කාමරයේ තිබුණු පුටු සම්පූර්ණයෙන්ම අයින් කරලා තිබෙනවා. ඒකට හේතුව තමයි ඔහුට තිබිලා තියෙන විශාල පුටුවක්. ඒක ගොඩක් ගණන් පුටුවක්. ඉතින් ඔහු කියන්නේ ඇත්තටම මම ඇමති වුණාට මම සාමාන්‍ය මිනිස්සෙක්. ඉතින් මම ඇමති විදියට ලොකු පුටුවක වාඩි වෙලා මගේ ඉස්සරහා වාඩි වෙන සාමාන්‍ය මිනිස්සයන්ට සහ නිලධාරීන් පොඩි පුටුවල වාඩි කරවන්නේ ඇයි මම? අපි එතන ඉඳන් මේක හදන්න ඕනේ. අපිට හදන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුයි කියලා ඔහුගේ පුටුව අයින් කරනවා ඉස්සරලාම. ඉතින් ඔහුත් අර ඉස්සරලා තියෙන පුටුව වලට සමාන පුටුවක් තියාගෙන තමයි ඔහුගේ රූම් එක තුල ඔහු ඉන්නේ. ඉතින් ඔහුගේ ඔෆිස් එක තුල ඒ ආකාරයට ඔහු නිර්මාණය කරාට පස්සේ අනිත් කිසි කෙනෙක්ට ලේකම්වරුන් GMලා කිසිම කෙනෙක්ට අර විදියට උස පුටු තියාගන්න වෙලා නැහැ. මොකද ඔහු කියලා නැහැ අයින් කරන්න කියලා. නමුත් ඔවුන් ස්වේච්ඡාවෙන් මේ පුටු අයින් කරලා ඇමතිතුමා විදියට මේ වාගේ පොඩි පුටු තියාගෙන තමයි දැන් ඔෆිස් එක තියෙන්නේ. ඉතින් ඇත්තටම ලාල්කාන්ත කියන්නේ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත් නායකයෙක්. ඉතින් ඒ විදියට ඒ ඇමතිකම ඇත්තටම ඔහු හොඳ ආකාරයට කරනවා කියන දේ තමයි බොහෝ දෙනා කියන්නේ. කෙසේ හෝ වේවා ඔහු ගොඩාක් දුරට සාමාන්‍ය ජනතාවත් එක්කම ජීවත් වෙන කෙනෙක්. අනුර කුමාර දිසානායක ජනාධිපති වගේම. ඉතින් ඔවුන්ගේ ප්‍රතිපත්තිත් එක්ක ඇත්තටම මිනිස්සු ගොඩක් දුරට ඔවුන්ට ලං වෙනවා. ඉතින් ඔවුන් හැම වෙලාවෙම හිතලා තියෙන්නේ ජනතාව ගැන තමයි. ඒක සත්‍යයක් විදියට ඔවුන් අදටත් ඔප්පු කරනවා. ඒ ආකාරයට කිසිම මොහොතක ඇමති කෙනෙක්ගේ බලතල ගන්නේ නැතුව ඔහු සමහර අවස්ථාවල කියනවා මම නිලධාරීන්ට කතා කරන්නේ මචං කියලා. ඒ ආකාරයට බොහොම සුහදශීලීව තමයි ඔහු කටයුතු කරන්නේ. හැබැයි වැඩේ විය යුතුයි. ඒක තමයි වෙන්න ඕනේ. නමුත් අපි බොරුවට උද්දච්ච විදිහට එහෙම වැඩ කටයුතු කරන්න ඕනේ නැහැ. අපි හැමෝම මිනිස්සු. ඒ විදිහට තමයි ඔහු ප්‍රකාශ කරේ. ඉතින් ඇත්තටම ඔබගේ අදහසත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ආදරෙන් ඉල්ලා සිටිනවා channel එක subscribe කරා යන්න කියලා.